ඔන්න දැන් අපි 6 වෙනි පාර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. මම ඊට කලින් කිව්වා ජල වාහනය ගැන ඔයාලට කරුණු ටිකක් කියලා දුන්නා. දැන් අපි ඔයාලට මේ පාර්ට් එකෙන් අරන් ඉන්නේ දේශගුණය ගැන. හරි? දේශගුණය ගැන තමයි මම ඔයාලට දැන් කියලා දෙන්න හදන්නේ. හරි. අපි ඒක ටිකෙන් ටික කියාගෙන යමු. හරි? මුලින්ම කියලා තියෙනවා සමකයේ සිට උත්තර ද්‍රව සහ දක්ෂිණ ද්‍රවය දක්වා උෂ්ණත්ව ව්‍යාප්තියේ පවතින වෙනස්කම් අනුව නේද? පවතින වෙනස්කම් අනුව පෘථුවියේ ප්‍රධාන දේශගුණික කලාප තුනකට බෙදෙනවලු. ඒක අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් නේද? අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක්. ඒක අහනවා දේශගුණේ සමකයේ සිට උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය දක්වා උෂ්ණත්ව ව්‍යාප්තිය පවතින වෙනස්කම් අනුව පෘථුවියේ ප්‍රධාන දේශගුණික කලාප තුනකට බෙදෙනවලු. මොකක්ද ඒ කලාප තුන? අපි බලමු. නිවර්තන කලාපය. පළවෙනි එක තමයි නිවර්තන කලාපය. නිවර්තන කලාපය කියලා කියන්නේ උණුසුම් කලාපය. ඒ කියන්නේ උණුසුම් දේශගුණය කියන එක. උණුසුම් දේශගුණය. හරි. දෙවෙනි එක මොකද්ද කියලා ඔයාලා හිතන්න. දෙවෙනි එක තමයි මොකද්ද? සෞම්‍ය කලාපය. ඒ කියන්නේ සෞම්‍ය කලාපය සෞම්‍ය දේශගුණය කියන එක. හරි. මොකක්ද ලියමු? සෞම්‍ය කලාපය. සෞම්‍ය කලාපය සෞම්‍ය දේශගුණය. සෞම්‍ය දේශගුණය. තේරුණාද මේ දෙක? ඔන්න නිවර්තන කලාපය උණුසුම් දේශගුණය. ඒක හොඳට මතක තියාගන්න. සෞම්‍ය කලාපය සෞම්‍ය දේශගුණය. තේරුණාද? නිවර්තන කලාපය උණුසුම් දේශගුණය, සෞම්‍ය කලාපය සෞම්‍ය දේශගුණය. අපි බලමු අනිත් එක මොකද්ද කියලා. අනිත් එක මොකද්ද ඔයාලා හිතන්නේ? අනිත් එක තමයි ශීත කලාපය. සීතල ගැහෙනවා වගේ නේද? ශීත කලාපය. ශීත දේශගුණය. හරි. ලියුවද මේ ටික? ඔයාලා ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න. දේශගුණයේ සමකයේ සිට උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය දක්වා උෂ්ණත්ව ව්‍යාප්තියේ පවතින වෙනස්කම් අනුව පෘථුවිය ප්‍රධාන දේශගුණික කලාප තුනකට බෙදෙනවලු. එතකොට අහන්න පුළුවන් බෙදෙන කොටස් තුන මොනවද කියලා. එතකොට ලියන්න පුළුවන් මේකේ නිවර්තන කලාපය උණුසුම් දේශගුණය, සෞම්‍ය කලාපය සෞම්‍ය දේශගුණය, ශීත කලාපය ශීත දේශගුණය. තේරුණාද ඒ ටික? මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් මගෙන් කමෙන්ට් කරලා අහන්න. හරි. ශීත කලාපයේ ශීත දේශගුණය පිළිබඳ 1.3 සිතියම් බලන්න කියලා තියෙනවා. මෙන්න මේ සිතියම. මේ බලන්න ශීත කලාපේ පිහිටලා තියෙන ආකාරය. මේ ශීත කලාපේ පිහිටලා තියෙන ආකාරය. ඒ කියන්නේ මෙතන උතුරින් තමයි පිහිටලා තියෙන මේ ශීත කලාපය. ඒ කියන්නේ කටක ආර්ටික් වෘත්තය කියන තැන අංශක 26ට උතුරින් තමයි මේ ශීත කලාපය පිහිටලා තියෙන්නේ. තේරුණාද? හරි. අපි බලමු ඊළඟට කතා කරලා ආසියා මහද්වීපයේ සමකයේ සිට උත්තර ද්‍රවය දක්වා
පැතිර තිබෙන බැවින් මෙම දේශගුණික කලාප තුනම අයත් ප්‍රදේශ දක්නට ලැබෙනවා. අපි බලමු මොනවද කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරමු නිවර්තන කලාපයේ හෙවත් උණුසුම් දේශගුණය කියන එක. හරි. ලියා ගන්න අනුමාත්‍රිකාවක් මේ තුන ලියාගෙන ඉන්නාට පස්සේ නිවර්තන කලාපයේ හෙවත් උණුසුම් දේශගුණය. නිවර්තන කලාපයේ හෙවත් උණුසුම් දේශගුණය. හරි. අපිට අහන්න පුළුවන් දැන් කොටස් තුනකට බෙදුවනේ ඒ කොටස් තුන කෙටියෙන් විස්තර කරන්න කියලා අපිට එන්න පුළුවන්. විභාගෙට එනවා නම් එන්නේ ඕනම් එන්න පුළුවන් ඒ කොටස් තුන බෙදලා එක කොටසක් විස්තර කරන්න එන්න පුළුවන් නැත්නම් තුනම විස්තර කරන්නත් එන්න පුළුවන්. හරි. අපි බලමු මොනවද කියලා නිවර්තන කලාපයක් කියන්නේ මොකද්ද කියලා. අවුරුද්ද මුළුල්ලේම ඉතා ඉහළ උෂ්ණත්වයක් පවතිනවා. නේද? ඒ කියන්නේ උණුසුම් දේශගුණයක් තියෙන නිසා නේද? අවුරුද්ද මුළුල්ලේම උෂ්ණත්වය ඉහළ නගිනවනේ නේද? ඉහළ උෂ්ණත්වයක් පවතින්නේ නේද? ඒ සාමාන්‍ය උෂ්ණත්වය අංශක සෙල්සියස් අංශක 10කට වැඩියලු. ඒ කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වය. ඒ කියන්නේ නෝමල් උෂ්ණත්වය. ඒක සෙල්සියස් අංශක 18කට වැඩියලු. මේ නිසා උෂ්ණ දේශගුණ තත්ත්වය දක්නට ලැබෙනවලු. තේරුණාද? හරි. ආයේ ටික කියාගෙන යන්න. අවුරුද්ද මුළුල්ලේම ඉතා ඉහළ උෂ්ණත්වයක් පවතිනවලු. ඒක කොහොමද දන්නවනේ? සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ට වැඩිලු. සෙල්සියස් අංශක 18ට වැඩිලු. මේ නිසා උෂ්ණ දේශගුණ තත්ත්වයක් දක්නට ලැබෙනවලු. හරි. දැන් ඒක හොඳට තේරෙන්නේ නැතිනේ. හරි. දැන් අපි ඊළඟ කොටසට යන්. සෞම්‍ය කලාපය. ඒ කියන්නේ සෞම්‍ය දේශගුණය කියන එකට. හරි. ඒක නම් ටිකක් දිගයි. හැබැයි ඒක කෙටි කරලා ලියන්නත් පුළුවන්. නිවර්තන කලාපයට වඩා සාමාන්‍ය උෂ්ණත්වයෙන් අඩුය. ඒක තේරුම් ගන්න පුළුවන් නේ. ඒක ලියන්න. නිවර්තන කලාපයට වඩා සාමාන්‍ය උෂ්ණත්වය අඩුය. නේද? නිවර්තන කලාපයට වඩා සාමාන්‍ය උෂ්ණත්වය අඩුය. වර්ෂය පුරා කාලයෙන් කාලයට උෂ්ණත්වය අඩු වැඩි වීම නිසා ඍතු භේදය පවතිනවා. අපිට මේ දෙවෙනි කොටසෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඍතු භේදය පැවතීමට හේතුව කුමක්ද කියලා. ඒ හේතුවක් වශයෙන් ලියන්න පුළුවන් අපිට නිවර්තන කලාපයට වඩා සාමාන්‍ය උෂ්ණත්වය අඩුය වර්ෂය පුරා කාලයෙන් කාලයට උෂ්ණත්වය අඩු වැඩි වීම නිසා කියලා. තේරුණාද? ඔව්. එනා පැහැදිලි උණුසුම් ඍතුවක් සහ ශීත ඍතුවක් මෙම කලාපයේ දක්නට ලැබෙනවා. තේරුණාද? ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරි. අන්තිම කොටස් තමයි ඒ කොටස් තුනේ අන්තිම කොටස තමයි ඒක ක්ලේසීනේ ශීත කලාපයේ ශීත දේශගුණය. තේරුණාද? උෂ්ණත්වය පහළ මට්ටමකින් තමයි තියෙන්නේ. ඉතා උෂ්ණත්වය අඩුයි සීතල ගතිය තමයි දැනෙන්නේ. උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක පැවතීම නිසා වසරේ වැඩි කාලයක් තුළ හිමපතනය සහ හිම වැසී තිබීම මෙම කලාපය තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වෙනවා. අපි බලමු ශීත කලාපයෙන් දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය මොකක්ද කියලා. උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක පැවතීම නිසා නේද? උෂ්ණත්වය ඉතා පහළයිනේ අඩුයිත් එක්කනේ නේද? පැවතීම නිසා වසරේ වැඩි කාලයක් තුළ නේද? වැඩි කාලයක් තුළ හිමපතනය සහ මොකද්ද? හිමපතනය සහ හිම වැසී තිබීම මෙම කලාපය තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වේ. ඒක තේරුණාද? ඒක එක සැරයක් දෙසරයක් මාත් එක්කම කියාගෙන යන්න.
එතකොට නිකම්ම මතක හිටිනවා නේද? ඔව්. ආයෙ එක මාත් එක්කම කියාගෙන යන්න. උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක පැවතීම නිසා. මොකද්ද? උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක පැවතීම නිසා වසරේ වැඩි කාලයක් තුළ හිමපතනය සහ හිමයන් වැසී තිබීම. මොකද්ද? හිමයන් වැසී තිබීම මෙම කලාපය තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වෙනවා. තේරුණාද? මම ඔයාලට හෝම්වර්ක් එකක් විදිහට කරන්න දෙනවා මෙන්න මේක. ඒක ලකුණු කරන්න. හරි. ඊළඟට කියලා තිනවා මෙම දේශගුණ කලාප තුන තුල වර්ෂාපතනයේ වෙනස්කම්. මෝසම් සුළං බලපෑම්, සාගරික බලපෑම්, මහා දීපිට පිහිටි, කඳු පද්ධතිවල පිහිටීම. මුහුදු මට්ටමේ සිට උස වැනි සාධකවල බලපෑම නිසා එකිනෙකට වෙනස් ලක්ෂණ වලින් යුතු උපදේශගුණ වර්ග ගණනාවක් දක්නට ලැබෙනවලු. මොනවාද ඒ දක්නට ලැබෙන්නේ? උපදේශගුණ වර්ග ගණනාවක් දක්නට ලැබෙනවා කිව්වේ. අපිට දක්නට ලැබෙනවා වර්ෂාපතනයේ වෙනස්කම්, මෝසම් සුළං බලපෑම් නේද? සාගරික බලපෑම්, මහද්වීපික පිහිටීම, කඳු පද්ධතිවල පිහිටීම, මුහුදු මට්ටමේ සිට උස වැනි සාධකවල බලපෑම නිසා ඒ වගේ එක ලක්ෂණ ගන්න පුළුවන්. අපිට page number 10 එකේ මෙතන වගුවක් දීලා තිනා. ඒ වගුව දැන් අපි කතා කරන්න යන්නේ. හරි. ආසියා මහද්වීපයේ දක්නට ලැබෙන දේශගුණ වර්ග. අපි කතා කරමු බලන්න ඒක. ආසියා මහද්වීපයේ දක්නට ලැබෙන දේශගුණ වර්ග. හරි. අපි වගුවත් එක්කම සාකච්ඡා කරගෙනම යමු. හරි. හරි. නිවර්තන කලාපය ගත්තොත් නිවර්තන වර්ෂා දේශගුණය. නිවර්තන වර්ෂා දේශගුණයට උදාහරණ තමයි ජාවා සහ සුමාත්‍රා දූපත්. මොකද්ද? නිවර්තන වර්ෂා දේශගුණය ඉරාක්, ජාවා දූපත සහ සුමාත්‍රා දූපත් කියන එක. තේරුණාද? ඔව්. ඒ දේශගුණනේ වර්ෂා දේශගුණ. පැටලෙන නිසා මම ඔයාලට නැවතත් කියන්නම්. නිවර්තන මෝසන් දේශගුණය. නිවර්තන මෝසන් දේශගුණයට මොනවද උදාහරණ කියලා බලමු. ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාර්. මොකද්ද? නිවර්තන මෝසන් දේශගුණය ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාරය. තේරුණාද? නිවර්තන සවනා දේශගුණය. මොකද්ද? නිවර්තන සවනා දේශගුණය. මොකද්ද බලමු. උතුරු ඉන්දියාවේ ඊසාන දිග කොටස බංග්ලාදේශය. මොකද්ද? උතුරු ඉන්දියාවේ ඊසාන දිග කොටස මොකද්ද? බංග්ලාදේශය. උෂ්ණ කාන්තාර දේශගුණය. අපි බලමු උෂ්ණ කාන්තාර දේශගුණය මොන වගේද කියලා. ඉන්දියාව තාර කාන්තාරයේ මැද පෙරදිග රටවල්. මැද පෙරදිග රටවල් කිව්වේ මැද පෙරදිග. තේරුණාද? අපි ඒ ටික නිවර්තන කලාපට කියාගෙන යන්. නිවර්තන වර්ෂා දේශගුණය ජාවා දූපත සහ සුමාත්‍රා දූපත. නිවර්තන මෝසම් දේශගුණය ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාරය. නිවර්තන සවනා දේශගුණය උතුරු ඉන්දියාවේ ඊසාන දිග කොටස බංග්ලාදේශය. උෂ්ණ කාන්තාර දේශගුණය ඉන්දියාව තාර කාන්තාරයේ මැද පෙරදිග රට. හරි. දැන් අපි කතා කරමු සෞම්‍ය කලාපයේ තියෙනව මොනවද කියලා. උණුසුම් සෞම්‍ය දේශගුණය. ඒවට උදාහරණ තමයි මධ්‍යධරණී මුහුදවට ප්‍රදේශ. ආයේ කියමු උණුසුම් සෞම්‍ය දේශගුණය. උණුසුම් සෞම්‍ය දේශගුණය මධ්‍යධරණී මුහුදවට ප්‍රදේශ. තේරුණාද? මධ්‍යධරණී මුහුදවට ප්‍රදේශ. තෙත් සෞම්‍ය දේශගුණය. තෙත් සෞම්‍ය දේශගුණය නැගෙනහිර චීනය, ජපාන් දූපත්. තේරුණාද? නැගෙනහිර චීනය, ජපාන් දූපත්. හරි. ශීත කලාපය ගැන කිව්වොත් ශීත කලාපය මොන වගේද? ද්‍රව සහ තුන්ද්‍රා දේශගුණය. ද්‍රව සහ තුන්ද්‍රා දේශගුණය. අන්න ඒකටම උදාහරණ කියමු බලන්න. සයිබීරියානු කලාපය සහ ආසියාවේ උතුරු කොටස්. මොනවද? සයිබීරියානු කලාපය සහ ආසියාවේ උතුරු කොටස්. හරි. කදුකර දේශගුණය. කදුකර දේශගුණයට උදාහරණ කියමු බලමු. හිමාලය කදු ආශ්‍රිත ප්‍රදේශ. මොනවාද? හිමාලය කදු ආශ්‍රිත ප්‍රදේශ.
හරි. අපි ආයේ ඒ ටික එකින් එක පිළිවෙලට කියාගෙන යමු. නිවර්තන. නිවර්ත වර්ෂා දේශගුණය ජාවා සහ සුමාත්‍රා දූපත්. නිවර්තන මෝසම් දේශගුණය ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාරය. නිවර්තන සවනා දේශගුණය උතුරු ඉන්දියාවේ ඊසාන දික් කොටස, බංග්ලාදේශය. උෂ්ණ කාන්තාර දේශගුණය මැද පෙරදිග රටවල්, ඉන්දියාව, තාර කාන්තාරය. හරි. සෞම්‍ය. සෞම්‍ය කලාපයට මොනවද උදාහරණ? උණුසුම් සෞම්‍ය දේශගුණය, මධ්‍ය දරණි මූදවට ප්‍රදේශ, තෙත් සෞම්‍ය ප්‍රදේශ, තෙත් සෞම්‍ය දේශගුණය නැගෙනහිර චීනය, ජපාන් දූපත්. තේරුණාද? ශීත කලාපය මොනවද තියෙන්නේ? ද්‍රව සහ තුන්ද්‍රා දේශගුණය. ඒවට උදාහරණ තමයි සයිබීරියානු කලාපය සහ ආසියාවේ උතුරු කොටස් ටික. අනිත් එක තමයි කදුකර දේශගුණය. කදුකර දේශගුණයට උදාහරණ තමයි හිමාලය කදු ආශ්‍රිත ප්‍රදේශ කියන ඒවා. හරි. දැන් අපිට ඊළඟට තියෙන අනුමානකම වෘක්ෂලතා සහ වනජීවීන් කියන එක. හරි. ඒක අපි ඊළඟ පාඩ එකේදී කතා කරමු. එහෙනම් අපි 7 වෙනි පාඩ එකේදී හම්බෙමු.